තැන විතරයි. ඒක සදාකාලිකයි. දයක් බියපත් කළ කොටිනායකගේ සිරුර සොයාගත් දවස අදයි. චතුර පමුණුවගේ සටහන කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සිරුර සොයාගනු ලැබුවේ හරියට මීට වසර 17කට පෙර මැයි 19 වැනිදා. ඒ කියන්නේ අද වගේ දවසක පෙරවරු 10ට පමණ 2009 මැයි 19 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ජාති අමතමින් යුද්ධය අවසන් වූ බව ප්‍රකාශ කළා. එම් ප්‍රකාශය සිදු කර පැයකට පමණ පසුව මාධ්‍ය අමතමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රභාකරන්ගේ සිරුර හමු වූ බව නිවේදනය කළා. යුද හමුදාව මැයි 19 වනදා උදාවන විටත් සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මල සිරුර. ඒ අතරේ අලුයම නන්දි කඩාල් කඩුලාන කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජයබා පාවල රෙජිමේන්තු සෙවලෙක් විශේෂ යමක් දුටුවා. ඒ යම් පිරිසක් කඩුලාන කැලේ සැඟව සිටින බව අලුයමකට පමණ අහේතුක ඇසුණු වෙඩිහඬක් ගැන ඒ වන විටත් හමුදා නිලධාරීව විමසිලිමත් වීම ආරම්භ සිටියා. විජයබා පාවල රෙජිමේන්තු ලුතිනන්ට් GHD නාලකගේ නායකත්වයෙන් සැරෙන් වරුන් වන TM මුතුබණ්ඩා සහ HP විජේසිංහ ඇතුළු සෙබළ කණ්ඩායම් දෙක සැඟව සිටින පිරිසට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. සතුරු පාර්ශ්වයෙන් ප්‍රහාර එල්ලවීම ක්‍රමයෙන් නතර වුණා. ඒ වන විට උදෑසන 9:45 පමණ වෙලා තිබුණා. ඇත්තෙන්ම හමුදා ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයන්ගේ උණ්ඩ අවසන් වෙලා තිබුණා. එවැනි සටනකට අවි ආයුධ හෝ පතරොම සැපීම සහ LTT සැපීම අංශයක් දේවන විට ඉතිරි වෙලා තිබුණේ නැහැ. ඉදිරියට ඇදුණු විජයබා සෙවලු සටන් පැවති ප්‍රදේශයේ එකිනෙක මනසිරුර ඔසවා බැලුවා. කලපුවේ දිය මතට මුලින් අතට එබී තිබූ හැඩි දැඩි මනසිරුරක් ඒ අතර තිබුණා. ඔහුගේ හිසට සහ නල්ලට වෙඩි වැදී තිබුණා. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබල මලසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරයි. ඒ පෙරවරු 10:03ට විතර රවුල සහිත මලසිරුර ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලු බැල්මටම හඳුනාගත්තා. ඒ වන විටත් මරණාසන්න තුවාල සිදු වූ හිසෙන් ලේ ගලමින් තිබුණා. සියලු හඳුනා ගැනීම් වලින් පසු 19 වෙනිදා මැදියම් රැය උදාවන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අලු මුලතිව් මුහුදේ දියකොට හැරියා. මේ 19 වෙනිදා සිදු වූ කතාව කෙටියෙන්